ජනාධිපති සම්මානලාභී ඊගම ජගත් කුමාර හරිචන්ද්‍ර ප්‍රමුඛ සම්මෙලන කණ්ඩායම තමයි අපි මේ දකින්නේ. මෙම සම්මෙලන කණ්ඩායමත් අර පෙර සඳහන් කළ ධර්මස්ථානකලා කියන සංකේතාර්ථය සමස්තමන්ත්‍රී රාජවර්ධන වහන්සේගේ පෙරහැරේ ගෙන යන ගමන්ම යක්ෂ ගෝත්‍රික පරපුරේ නායකයෙක් විදියට නියමවන කෙනෙක් විදිහට සමන් සමාජයේදී එදා වැඩ කටයුතු කළා කියන දේ බුද්ධ පූජාවට භාජනය වුණා කියන කාරණයක් මේ තුළින් සංකේතාර්ථවත් වෙනවා නේද අපි හිතන්නේ.